මූණ එච්චර හරි නෑ. පිස්ස මේ තියෙන ෂෝක් එක. මේකේ නෙමෙයි බං මනමාලයක්. ඇත්ත. බොනට්ට කරහටක්. කොහෙද මේකේ හීටරේ තියෙන්නේ? ඩ්‍රයිවරයාත් කියන්නේ බං හලු වගේ. පිටුනානේ. මෙතන හීටරේ තියෙන්නේ මෙතන. මම මහත්තයා. හදිස්සියද? හදිස්සියක් නෑනේ. ඩකින්නේ දලා දෙන්න. මොකද? හොයාගත්තද ලෙඩි? තාම මේ බලනවා. බාසුන්නේ ඒවත් හිටියනම් කියලා හදන්න තිබ්බා මේක නේද? ඒ උදන්නේ මගුලේ. උදන්නේත් මන් දන්න ටිකම තමයි බං. මම මහත්තයා. හදිස්සියද? නෑනේ. හදිස්සියක් නෑනේ. දලා දෙන්නම්. හරියන්නේ නෑ නේදයි. හරියන්නේ නැහැ කියලා බෑ මේක මේ වැඩේ කරන්න එපා ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක. ඇයි? ඉතින් බලන්නකො. දුකී චවුලා වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගින්නේ සෙට් වෙලා තියෙන්නේ. ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහයෝ හරිනේ. සිකුරු මාරි වෙලා සෙනසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිනේ විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම් නේදයි අරුගේ රාකු බහැලා තියෙන්නේ සුරුප්පු ඇදලාද කොහෙද නැත්තම් ඌ මේ වෙඩින් එකට රැවුල කපලා නෙමෙයි උගේ රැවුල වැවෙන්නේ ඌ නිකන් හරියට කුඩුකාරෙක් වගේ නේද මල්ලි වගේ ඔව් තමයි එහෙමද ඔව් මේ ගමේ ඔක්කොම දන්න මේ ගමේ ඔව් මේ පොලිසියට තවුණා මේ ගිය සතියේ නෑ ඔව් වෙඩින් එකට කලින් ඔව් මට නිකන් මිනිමරුවෙක් වගේ පෙනුමක් තියෙන උගේ වෙන්නේ හැබැයි ඒ ගෑනිට මේ ගැලපෙන්නේ නැහැ ඌ ඒක හරියන්නේ නැහැ නේද? ඒවට ආම්බම් කරන්න බෑ. ඊමන මොඩ්. ඊනෝද සිරියෝ. මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. මොකද කුඩුකාරයා වුණාට මුට සල්ලි තියෙනවද? කුඩුකාරයා වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා ගංජා ගහනවා කසිප්පු ගහනවා කුඩු ගහනවා පුදුම කුඩු ගහල්ලන්නේ මල්ලි ඒක මිනිස්සෙකුට පුළුවන් බං එහෙම කුඩු ගහන්න කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ. ආපෝ කතා කරලා වැඩක් නැහැ මෙතන ඕවා කතා කරන්න එපා ඌනිගම් මේ පොසූල මේක වගේ පේන්නේ නැද මොකද කැත විතර. නැත්තම් මට නෝක පිරිමේද්ද කියලා සකයි. මීනි මොකෝ හදිස්සිද?